Hi, welcome to my YouTube channel. ඉතින් අද අපි යනවා එයාපෝට්. දැනටමත් ඔයගොල්ලෝ thumbnail එකෙන් දන්නවා ඇති මගේ අම්මා ලංකාවට ආවා. දැන් නම් ඇවිල්ලා මාස 2ක් වගේ වෙනවා. හැබැයි මට වීඩියෝ එක එඩිට් කරගන්න බැරි වෙලා තිබුණේ. ඉතින් මෙතන මම යකයි ලෑස්ති වෙනවා දැන් මේ යන්න. කියන්න ඕනේ අපේ අම්මට වෝ එකේ ප්‍රශ්න නිසා මාසයක් වගේ එන්න තිබ්බ දවස් පරක් වුණා. ඒ කියන්නේ ටිකට්ස් කලින් ෆ්ලයිට් බුක් කරලා තිබුණාට එන්න පුළුවන් වුණේ නැහැ. අද අපිත් එක්ක යන්න අපේ බාප්පලාගේ මල්ලි එයත් එනවා. ඔන්න එයා දැන් තව ටිකකින් ඇවිල්ලා අපි තුන්දෙනාම ලෑස්ති වෙන ගමන් ඉන්නේ. ලෑහෙන්නම්මා ඉඳ හිටේ සඳේ ඇතිලා සෑහෙන්නම්මා නුඹගේ ඇස් පුරාරදිලා තනි පැසේදී තනිව හුරගෑ රැගනන් බලලා අපේශාවක ඇයුතරුවී පැබැලුම් හින්දා තනියතාසේ හිතින් හිතපු මල්වියේ අරුමේ නුඹ නිසාවෙන් හිතේ පිරුණු ආලයෙන් මැදුනේ කොහෙට ගියත් මෙයා නම් අපිත් එක්ක එනවමයි. මම යකයි ටවුන් එකට ගියත් එතකොට වෙන ළඟ ගමනකට ගියත් අනිවාර්යෙන්ම මෙයා එනවා. මෙයාගේ නම ගයූ. ඉතින් එයා තමයි මගේ තනියට එන්නේ. දැන් අපි යන්න පටන් ගත්තා. යන්න පටන් ගත්තට ටිකකින් ඔන්න බලන්නකො වෙන දේ. තනියට එක්කගෙන ආපු එක්කෙනා හොඳටම නිදා ගන්නවා. දැන් ළඟයිද කියලා ඇහුවා. එච්චර වෙලා ගියත් නෑ විනාඩි 10න් වගේ නිදා ගන්න පටන් ගත්තා. ඉතින් අපේ අම්මගේ ෆ්ලයිට් එක තිබුණේ හවස මට හරියටම ටයිම් එක මතක නැහැ. හවස 5ට වගේ තිබුණේ. ඉතින් ගොඩක් දෙනෙක් කියනවනේ දැන් ගෑනුම විතරයි වොෂ්රූම්ස් වල ෆොටෝ ගන්න කියලා. ඔය බලන්නකෝ අපේ මල්ලිත් වොෂ්රූම් එකට ගිහින් ෆොටෝස් ගාලා. දැන් අපි අම්මා එනකම් බලාගෙන ඉන්නේ. මෙතන අපේ අම්මා ඇවිල්ලා ළඟට එනකම් කියන්නේ අපේ අම්මා මෙතන ළඟට ඇවිල්ලා එයා සල්ලි මාරු කර හිටියේ. ඒත් මේ අපිව එයා දැක්කේ නැහැ. කියන්නේ ගොඩක් ළඟ හිටියත් එයා අපිව දැක්කේ නැහැ. අන්තිමේට තමයි එයා අපිව දැක්කේ. ඔබ එන්න සුලගේ දැවටිලා මා ඉන්නේ ඔබ දන්නේ කියා සුදු හංස තටුවේ සැතපිලා පෙම් කරමු රහසේ සැඟවිලා ලබදියේ මා සිතින් සිරකලා ලබදියේ හරි ඊට පස්සේ මට කියන්න බැරි වුණානේ අපිත් එක්ක ගියේ කවුද කියලා. මේනේ අපේ තාත්තයි මමයි අක්කයි මල්ලි. එතකොට අක්කා මැරි කරන් ඉන්න අයියා ගියා. ඉතින් මේක කියන්න ඕනේ දැන් අපේ අම්මා අවුරුදු කීපයක් තිස්සේ රට යන වෙනවා. මෙන්න මේ චොක්ලට් එක. ඒ කියන්නේ මේකම නෙමෙයි මේ වර්ගෙම නෙමෙයි හැමදාම ඇවිල්ලා ඒ කියන්නේ වාහනේට ආව ගමන් එහෙම නැත්නම් එයාපෝට් එකකින්ම හරි අපේ අම්මා මටයි අක්කටයි මල්ලිටයි අනිවාර්යෙන්ම මොකක්ම හරි චොක්ලට් එකක් දෙනවා. ඒ කියන්නේ කොච්චර බෑග්ස් වල තිබුණත් අතට දෙනවා. ඉතින් ඊට පස්සේ අපි ආවා මට ගියපු තැන මතක නැහැ රෙස්ටුරන්ට් එකකට ඩිනර් එක ගන්න ආවේ. හැබැයි මට ඇත්තටම ලොකුවට බඩගින්නක් තිබුණේ නැහැ. මං හිතන්නේ අපේ අක්කට තිබුණේ නැහැ මල්ලිට තිබුණේ නැහැ. හැබැයි අම්මා ඉතින් එක්කගෙන එනවා. මේක යා පුරුද්දක් විදිහටනේ කරන්නේ. හැමදාම ආවම එක්කගෙන එනවා. මේ සැරේ ෆ්ලයිට් එක තිබුණේ ටිකක් හවස් වෙලා හින්දා අපි එළියට එනකොට ඔක්කොම වැඩි වෙලා රැ වුණා. ඉතින් කෑම කාලා ඉවර වුණාට පස්සේ මෙතන මේ රෙස්ටුරන්ට් එකේම ෂොප් එකක් තියෙනවා. රට ටොෆි චොක්ලට්ස් වගේ දේවල් ගන්න. මමයි අම්මයි එතෙන්ට ගියා. මොකෝ ගෙනාවේවා බෙදන්න මදි ප්‍රමාණයක් තියෙනවනේ ගේන්න පුළුවන්. ඊට පස්සේ අපි ගෙදර ගියා. මට ගෙදර එනකොට වීඩියෝස් කරන්න අමතකුණා. ඒ තරම්ම සතුට මට. ඉතින් එහෙනම් මම මෙතනින් අද vlog එක ඉවර කරනවා. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.